අයිබෝවන් අද නම් දඹුල්ලේ එළවලු පළතුරු මිල ගණන් ගොඩක් අඩු වුණා. මෙහෙම ගියොත් ගොවියොන්ට මොනවා වෙයිද? ගොවිතැන අතාරීද? ඒකට අපි ප්‍රශ්නාර්ථ ලකුණු තියන ගමන් අද 2026 පෙබරවාරි 10 අඟහරුවාදා දිනේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම එළවලු වර්ග පළතුරු වර්ග ධාන්‍ය වර්ග පලා වර්ග අල වර්ග ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල තොග මිල ගණන් අද දිනේදී කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මුලින්ම අද දිනේදී ගෝවා මිල රුපියල් 180ත් 190ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මල් ගෝවා රුපියල් 300ත් 350ක් දක්වා මිල ගණන් වලට තමයි අද දින අලෙවි වුනේ. තාම අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නැද්ද? එහෙනම් ගිහින් ඉක්මනටම ලයික් එකක් දාලා ඔබේ අදහස දැම්ම කමෙන්ට් කරන්න. ගොවිතැන පිළිබඳ අදහසත් කියන්න. හරි අද දවසේදී බොන්ජි මිල රුපියල් 340ත් 350ක් දක්වා මිල ගණන් අඩු වෙද්දී ලීසුත් රුපියල් 220ත් 280ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. කැරටුත් එලෙසමයි. නුවරඑළිය කැරට් රුපියල් 220ත් 280ක් දක්වා මිල ගණන් අඩු වෙද්දී කොළ බීට්‍රූට් රුපියල් 220ත් 250ක් දක්වා මිල ගණන් අඩු වෙනවා. අද කඩ් බීට්‍රූට් රුපියල් 130ත් 160ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තක්කාලි මිලත් රුපියල් 120ත් 130ක් දක්වා රුපියල් 10කින් පමණ මිල ගණන් ඉහළ ගිහිල්ලා තක්කාලි වෙන රාබු රුපියල් 20 දක්වා අඩු වුණා. රුපියල් 20ත් 30ත් අතර මිලක් තමයි අද වාර්තා වුනේ. නෝකල් රුපියල් 80ත් 90ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අද දවසේදී කැකිරි මිල රුපියල් 110ත් 120ක් දක්වා මිල ගණන් වලට අද අලෙවෙද්දී පිපිඤ්ඤත් රුපියල් 20ත් 30ත් අතර මිලක් දක්වා ඉතාමත් අඩු මිල ගණන් වලට තමයි අලෙවි යන්නේ. අද ලංකා අර්ථාපල රුපියල් 210 සිට 300 දක්වා මිල ගණන් වලට අලෙවෙද්දී ආනයන අර්ථාපල මිලත් අඩු වුණා. රුපියල් 120ත් 125ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. වැටකුළු කිලෝ එකක් රුපියල් 110ත් 120ක් දක්වා ඒත් මිල ගණන් අඩු වුණා. බණ්ඩක් කරන රුපියල් 150ත් 160ක් දක්වා සුළු වැඩිවීමක් අද දින වාර්තා වුණා. පතෝල රුපියල් 150ත් 160ක් දක්වා මිල ගණන් අඩු වෙනවා. ඒ වගේම අද දවසේදී කාරවිලත් රුපියල් 380ත් 400ක් දක්වා මිල ගණන් තරමක් අඩු වෙලා තියෙනවා. අද දඹුල්ලේ තුඹ කරවිල රුපියල් 700ත් 750ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනකොට අද දිනේදී වට්ටක්ක රුපියල් 65ත් 80ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම දඹුල්ලේ බටාන කිලෝ එකක් රුපියල් 290ත් 300ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුනේ. වම්බටු කිලෝ එකක් රුපියල් 100ත් 110ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම තිබ්බට රුපියල් 640ත් 650ක් දක්වා මිල ගණන් වලට අද දිනේදී අලෙවෙද්දී එළබටු කිලෝ එක තොග මිල රුපියල් 160ත් 170ක් විදිහට වාර්තා වෙනවා. බෝල බටු මිලක් නම් අද දින වාර්තා වුණේ නැහැ. ඒ වුණාට අද දිනේදී දඹුල්ලේ දඹල කිලෝ එක රුපියල් 70ත් 80ක් දක්වා මිල ගණන් අඩු වෙනවා. ඒ වගේම මෑකර රුපියල් 130ත් 150ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. අද දඹුල්ලේ මුරුංග වලින් මිලක් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වුණාට අද දිනේදී දඹුල්ලේ රුපියල් 160ත් 170ත් අතර මිල ගණන් වලට අලු කෙසෙල් අලෙවෙද්දී අද කෙසෙල් මුව කිලෝ එකක රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම ඇඹරැල්ලා රුපියල් 120ත් 130ත් අතර මිලක් වාර්තා වුණා. අද දඹුල්ලේ චව් රුපියල් 90ත් 100ත් අතර මිල ඉහළ යාමක් අද දිනදී වාර්තා වුණා. ඒ වගේම දෙහි රුපියල් 60ත් 70ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙන ගොඩක් අඩු වුණා. ඒ වගේම මාළු මිරිස් රුපියල් 500ත් 550ක් දක්වා මිල ගණන් අඩු වෙනකොට අද අම් මිරිසුත් අඩු වෙලා රුපියල් 200ත් 220ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුණේ. ඒ වගේම වියලි මිරිස් රුපියල් 810ත් 815ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. අද නයි මිරිස් රුපියල් 700ත් 800ක් දක්වා ඒත් මිල ගණන් අඩු වෙනවා. ඒ වගේම පොලොස් රුපියල් 80ත් 100ක් දක්වා මිල ගණන් වලට තමයි අද දවසේදී අලෙවි වන්නේ. අද සුදු ලුණු රුපියල් 360ත් 365ත් අතර මිල දක්වා අද දිනේදී අලෙවිද්දී ආනයනික හා ලංකා රතු ලුණු මිල ගණන් රුපියල් 210ත් 260ත් අතර මිලකට අලෙවිද්දී අද ආනයනික ලොකු ලුණු රුපියල් 145ත් 150ත් අතර මිලක් වාර්තා වෙද්දී අද දිනේදී නම් ලංකා ලොකු ලුණු මිලක් දඹුල්ලෙන් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. අපි මීනාට බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අල වර්ග වල මිල ගණන් ටික අද දිනේදී කොහොමද වාර්තා වුනේ කියලා. නෙළු මල කිලෝ එකක් රුපියල් 360ත් 370ත් අතර මිලක් දක්වා අද දිනේ අඩු වෙලා තියෙන. කොහිලාලත් එලෙසමයි රුපියල් 90ත් 100ක් දක්වා මිල ගණන් අඩු වෙනවා. කිරියාලත් ඊට සාපේක්ෂව අඩු වෙලා රුපියල් 230ත් 220ත් අතර මිලක් දක්වා අඩු වෙද්දී මඤ්ඤොක්කා රුපියල් 80ත් 90ත් අතර මිලකට තමයි අලෙවි වුනේ. ඒ වගේම බතලත් රුපියල් 90ත් 100ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඉන්නල මිල රුපියල් 190ත් 200ක් දක්වා මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුනේ. ඒ වගේම ඉඟුරු කිලෝ එකක් රුපියල් 390ත් 400ත් අතර මිලක් වාර්තා වෙද්දී කහ මිලත් අඩු වෙලා රුපියල් 190ත් 200ක් විදියට අද දවසේදී වාර්තා වෙලා තියෙනවා. අපි මීනාට බලමු දඹුල්ලේ පලා වර්ග වල මිල ගණන් ටික අද දිනේදී කොහොමද වාර්තා වුනේ කියලා.
මුලින්ම අදිනේදී ලුණු කළ රුපියල් 100ත් 110ත් අතර මිලකට තමයි අලෙවි වුණේ. ඒ වගේම අදිනේදී මුකුණු යන රුපියල් 30ත් 35ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තිනවා. සලාද මිල ගණන් රුපියල් 100ත් 120ත් දක්වා මිල ගණන් අඩු වෙනවා. ඒ වගේම දඹුල්ලේ අද කරපිංචා රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. අද දිනේදී අතුගෝව කිලෝ එකක් රුපියල් 180ත් 200ත් අතර මිලක් වාර්තා වෙනකොට අද නිවිති රුපියල් 50ත් 60ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම අද කංකුම් මිල ගණන් රුපියල් 25ත් 30ක් විදිහට අද දිනේදී වාර්තා වුණා. අපි බලමු ඊළඟට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ධාන්‍ය වර්ග වල මිල ගණන් ටික කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා. මුලින්ම අද බඩිරිංගට රුපියල් 120ත් 130ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම සෝයා බොන්චි රුපියල් 350ත් 400ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුණේ. අද සියඹලා රුපියල් 590ත් 600ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද තල කිලෝ එක තොග මිල රුපියල් 350ත් 550ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. මුං ඇට රුපියල් 590ත් 600ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙනවා. ඒ වගේම කව්පී රුපියල් 600ත් 730ත් අතර මිලක් වාර්තා වෙනවා. අද කුරක්කන් කිලෝ එකක් රුපියල් 390ත් 400ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම කඩල රුපියල් 300ත් 330ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙනවා. රටකජු කිලෝ එකක් රුපියල් 490ත් 500ක් දක්වා මිල ගණන් වලට තමයි අද දවසේ අලෙවි වුණේ. අපි ඊළඟට බලමු දඹුල්ලේ පළතුරු වර්ග වල මිල ගණන් කොහොමද වාර්තා වුණේ කියලා. මුලින්ම අද දිනේදී සීනි කෙසෙල් රුපියල් 80ත් 90ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඇඹුල් කෙසෙල් රුපියල් 80ත් 120ක් දක්වා මිල ගණන් අඩු වෙනවා. අද දඹුල්ලේ කෝලි කුටු රුපියල් 170ත් 200ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අද දවසේදී ඇන්බෙන් කිලෝ එකක් රුපියල් 220ත් 260ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී රතු කෙසෙල් රුපියල් 250ත් 340ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. අද දඹුල්ලේ පේර කිලෝ එකක් රුපියල් 180ත් 200ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දිනේදී පැපල් රුපියල් 300ත් 350ක් දක්වා මිල ගණන් වාර්තා වෙනවා. ඒ වගේම අද කොමඩු රුපියල් 110ත් 160ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම අන්නාසි කිලෝ එකක් රුපියල් 350ත් 360ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනකොට අද දඹුල්ලේ මාළු අඹ රුපියල් 160ත් 170ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී කාර්තකොළඹ මිල අඩු වෙලා රුපියල් 180ත් 200ත් අතර මිලක් වගේම අල්පෝන්ස් මිලත් අඩු වෙනවා. රුපියල් 250ත් 280ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වුණාට අද දිනේදී පැෂන් මිලත් අඩු වෙලා තියෙනවා. තරමක් රුපියල් 600ත් 700ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. ඒ වගේම අද අලිපේර මිලත් රුපියල් 500ත් 600ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. අද දඹුල්ලේ කටවනොන්ද රුපියල් 90ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනකොට අද දිනේදී බෙහෙත් නෙල්ලි රුපියල් 300ත් 320ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම දඹුල්ලේ දියුල් කිලෝ එකක් රුපියල් 200ත් 250ත් අතර මිලක් වාර්තා වෙද්දී අද බෙලි කිලෝ එක තොග මිල රුපියල් 150ත් 180ක් විදිහටත් වාර්තා වෙද්දී තැඹිලි කෙඩියක තොග මිල රුපියල් 110ත් 150ක් විදිහට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම පොල් ගෙඩියක තොග මිලත් රුපියල් 90 දක්වා අඩු වෙලා තියෙනවා. 90ත් 130ත් අතර මිල ගණන් වලට තමයි අද දිනේදී අලෙවි වුණේ. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අද සමගනන් ඔබ සැමට සුබම සුබ දවසක්.